මොකද්ද? මේ සද්දෙද මේ උඩේ ගිය හරියට. ඒක නම් මතක නෑ අපේ පිටාවටම. B. Okay. A. මේක සද්ද දාන්න ඕනේ. මතක නෑ මම දන්නේ. ABC. C ඒක කේල් ගෙඩියක් වෙලා ඉන්න පූසාඩන එක C ඒක නෑ C කේල් ගෙඩියක් වෙලා ඉන්න පූසාඩන එක C okay legendary cookies කැවුම් ඉන්නවා මෙහෙම දොදොල් ඉන්නවා මෙහෙම ඒ cookies වේර level මචං වේර level ඒවනේ කියන්නේ දෙමලේ හරිද මං කිව්වා මගේ දෙමළ සහෝදරවරුනි දෙන්න මට උත්තරයක් මං හරිද කොටෝ මේක බලපන් fake puma මෙතින් real puma this is real and fake too I think I bought the two okay අදුරන ජොගියෙක් ඔසොන්දයියා brother damn සිරාට ඒක ලස්සනයි මල්ලිලා මවලා තියෙන අක්කලට තමයි එවද මොකද කියන්නේ අක්කි මේ අහන්න මල්ලි බෙල්ල රිදෙනවා බලන්න නෙමෙයි දෙන්න ඕනේ නෑ දෙන්නේ නෑ ගුටි දෙන්නේ දිගටම බලන්න මල්ලිලා මවලා තියෙන අක්කලට තමයි what okay okay මට අන්තිමට රේඩියෝ එක සද්දයක් ආවලු ආගේ හිනා කෑල්ල මට මේක ඇහිලා දීලා ඒව සීන් නැද්ද මතක නෑ දන්නේ නැහැ කසුන් පාටක් සද්දයක් ඇහුණා පැන්න Yeah, for real though. සුරේෂ් වරංගු වැඩක් පෙන්නන්න සුරේෂ් okay what අද්දේ කුත්තර මේක කසුන් මේ මොකද කරපගේ Oh my God! පිනාඩි කාමාරක් තියෙනවා මේ අයියෝ ඒ පාර වැල් ඔඩියෝ කරලා දානවානේ මේක කන පැලෙන්න ගහන මේ කවුද මේ ලයින් ස්ට්‍රයිකින් 78යි 44 ලයින් ස්ට්‍රයිකින් ලයින් ටික ගහනවා දැන් අල්ලා මූණේ උඩේ ඊ මොකද්ද කසුන්නේ ඒක වැලක් ඒ උනාට ඒක මොකක් කරේ කරා කසුන්නේ ඒකට මේ ඇල්වින් නැන්ද චිප්මක් එකේ සතේ දාන්න බෑ දෙයක් එකකට හරන I can do that. වැහි වතුර වගේ හිනාවෙලන් කළු හිනාවෙලන් අඩ ඕන මිනිහෙක් වෙන්න ඉඳගෙන බල්ලෙක් කියලා දින්නවා සිස් අඩ ඕනිය අය තීක්ෂණ has two sides ආයෙත් ඔබ මට හිමි වේ නම් ආත්මයෙන් ඔබ අදහන්නම් මේකක් හරිද තව කෙනෙකුට හිත දීයත් නම් සුවපතලා ඈතට වෙන්න මේ තව එක පොඩි මීට ටෝන පිරිමි ආයෙත් ඔබ රේවෙන ආත්මයෙන් ඔබ ඕකේ තව කෙනෙකුට හිත දී ඔබ මම මේ අහගෙන යක දැක්ක දැන්නේ ආයෙත් ඔබට හිමෙන ආත්මය අදාලා පොඩ්ඩක් අවුල් එක සිට් වෙන්න නෑ මීට ආරේ කැවුටු එකක් තියෙන මේ වැත්තේ තව කෙනෙකුට හිත දී ඇද සුපර්ලා ඇදලා වෙන්න ටික ලොකු නිකන් මොකද්ද මේ අයෝ මේ පුරුෂේ එකක් තමයි පැතිති ඉන්හෙල් මොනහු තාත්තේ මල්ලිය හොස්පිටල් එකේ ඇඩ්මිට් කරගත්තා මොකක් නවත්තගත්ත? ඕ ඔලේ තුවාලේ පොඩ්ඩක් ලොකු වින්ද එහෙම නවත්ත ගන්න ඕන කිව්වා අප්පට දෙව්බෝයි කොහෙද ඉන්නේ? තාම මම වාහනේට නැග්ග විතරයි මූට කොට්ටයක්වත් අරන් ගියේ නෑනේ කවුද පුතේ ඉතින් හිතුවේ නවත්ත ගනී කියලා? ලොකු බෑග් එකකට තාත්තේ කොට්ටෙකුයි සුදු පාට බෙඩ්ෂීට් දෙකකුයි දාලා තියන්න තව ග්ලූකෝස් එකකුයි මේ මුත්‍ර මනින්න භාජනිකුත් තියලා තියන්න මේ මං ඇවිල්ලා පටකලා අරන් යන්න හා මේ කෑම කොහොමද? කෑමට ඉන්දියාප්ප 15කුයි මාළු කිරිහොද්දකුයි බිත්තර දෙකක් තම්බලා තියන්න කට්ට සම්බෝලයක් එක්ක ಜಾති ගොඩයි නේ. අම්මට දැන් දෙන්න නැගිට ගන්න බැරි වෙන්නේ අර උණත් එක්ක. කමන්නේ මම මොන හරි කරන්න මේක ඊට වඩා වැදගත් නේ. උඹ හිමීට ගෙදර යන අතරම් පුතේ. හොඳ වෙලාවට ලොකු පුතා ගෙදර හිටියේ. රත්තරන් පුතා ගෙදර ඉන්න පරක්කු නිසා තාත්තායි කෝල් කරා රත්තරන් පුතේ කොහෙද ඉන්නේ? දැන් නම් මේ ගේගාව මේ මල්ලිට ලුණු කැඳ එකක් හදලා තියනද මට කලින් කියන්න බැරි වුණානේ ලුණු ගෙද? ඉතින් මේ ඉන්දියාප්ප තියනවනේ. ඉන්දියාප්ප හදන්න කිව්ව මට කන්න උඹ දෙන්නේ දියර જાති විතරයි මොන්නහු වරේ ඉන වෙනවා තාම විනාඩියයි මේ මාළු කිරිය ඔද්දර තාත්තේ මිරිස් ටික කඩුවෙන් දාන්න එක නැත්නම් මට කරදර වෙන්නේ ඈ? Vagabond. මේ මාළු කිරිය ඔද්දර තාත්තේ මිරිස් ටික කඩුවෙන් දාන්න එක නැත්නම් මට වඩ දෙවිල්ල දේවි ඈ? Vagabond. අරේ අර
අන්තිමේදීම ගියානේ අපරාධේ. හිරු ටීවී මොකක්ද ගියන්නේ? අන්තිමේදී ගියා. ඒක අවාදී මචං ඈ. අනිත් පිළද පට්ටම අවාදී. ඇයි බං මේ කඹේ අල්ලන්න පුළුවන් අත් දෙකෙන් විතරයි. ඇයි මේ තන් දෙකෙන් අල්ලන්නේ? තන් දෙකෙන් අත් දෙකෙන් තාරා. එන්නේ කෙම්බ. අර ග්‍රිප් එක වැඩි මචං. හරි. යන්න දිනනේ. එව් එක අවු. ඒකේ අදින පැත්තක්වත් තේරෙන්නේ නැහැ හැබැයි ඉන්න විදිය මචං. සක්කිරි වැඩ. කිරිතරේවා නවස. කිරිතරනේ කිරි පණිනවා තා චුට්ටෙන්. තැලිලා. මෝල් එකක් ඇද්දින්නම්. යකෝ අපේ ඇඩ්මිල්ල හොඳයි. උන් ගූ පෝස්ට් විතරයි අප්ලෝඩ් කරා. පේනනේ හිරු එකේ ඉන්න ඇඩ්මින්. චාටර් චරිතයක් මචං. තව ටික වෙලාවක් කඹේ අල්ලන් හිටියේ නම් කිරිතරේනවා බලන්න තිබ්බා. නැකතටත් කලින්. ඕවගේ තව එහෙම මේ අමුතු මේ තිරිලා තියෙන්නේ නැකත් මොනා හිරු එකට බෑන්ලා තියෙනවා ජරාම channel එක මහලුකු මෝජ්ජ කැමරා මහත්මයා නම් කොහොමත් මෝල් කියනවා යකෝ කම්බා දින්නවා ටීම් දෙකක් පෙන්නන්න එපා මේක ගෑවියෙක් පෙන්නගෙන කැමරේ මෝ මේ ගෙදර ගිහිල්ලා මේ ජිගි ජිගියක් දාන්න වීඩියෝ කරගෙන සින්දු නම් සින්දු සංදීප නවත්තපා හිරමන කියන්නේ කවුද? උගේ ජීවිතේ ආලා තියෙන සියලුම කුණුහරුප ටික දාලා ඒ අයිට කියලා රැප් එකක් හදාගෙන ඌරන් කිමසාරකාරයි. අපි මේ හැමදාම එකම කුණුහරුපට කිය අපි කොතනද මචං ඉන්නේ? ලින් මැඩියෝ වගේ බා. ඒ යතින් හිරමන කියෝයි. ඉවරයි. ආතල්ලක පටන් ගත්තේ දැයි මොනවද බං අලතේ කුණුහරුප ටිකක් උඹලට ට්‍රීට් පසින්දු විරාජ් දාලා තියෙනවා සම්වන් උඹලා අහලා තියෙන සුපිරිම බොරුව මොකක්ද? ඒ බොරුව අද මට පොඩි ළමෙක් වඩාගෙන ආවා. මම ගියා මට කියනවා ඔළුව අත ගන්න කියලා. ඉතින් මම දරුවාගේ ඔළුව අත ගන්න ඉස්සෙල්ලා දරුවා මගේ දිහා බලාගෙන ඉඳලා ටිකක් වෙලා එක පාරට මාස 8ක විතර දරුවෙක් ආවුරුනේ. එක පාරට මට කියනවා මේ දරුවා මගේ දිහා ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉඳලා ඕම හිනාවක් ගිහිල්ලා ජය අම්මෝ දරා ගන්න අමාරු නා මචං ඒක ඒ බොරුව නම් අමාරුයි හැබැයි චමෝත් මල්ෂාන් දාලා තියෙනවා ටා උකන පැසන්නේ මය පුතේ යක්කෝ බෙල් බොටම් නෙමේ මචං ඒ වැරිල්ල කෙලින්ම ගන්ටාර බොටම් මිලාන් ලක්ෂිත දාලා දිනවා බොයිස් අවුරුදු පොයින්ට් ඔෆ් විව් අවුරුදු නම් මචං කොල්ලොන්ඩ බුරිය තියෙන්න ඕන ඒ කියන්නේ කෙල්ලොන්ගේ හරිද ටික්ටොක් එකට එහෙම ගියාම බුරි විතරක් පේනවා නම් තමයි අවුරුදු කොකිස් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ මද්‍යපාන නම් මචං මම වැඩි එහෙම මම නිර්දේශ කරන්නේ නැහැ හැබැයි ඉතින් තියෙන්න ඕනේ නිර්දේශ කරන්නේ නැහැ හරිද ඒ වැරදිට වටහා ගන්න එපා රතිඤ්ඤත් එහෙම නිර්දේශ කරන්නේ නැහැ මචං සත්තුන්ද අපිටත් කරදරයි සත්තුන්වත් කරදරයි කබරය නම් මචං අපි කැමති උනත් නැතත් ඌ එනවනේ අවුරුදු කියන්නේ කබරය එනවා මචං එහෙම අපි කැමති වෙන්නවත් එහෙම ඕනේ නැහැ කොහොමත් එනවා බඩු දෙහිත් එව තමයි කොහොමත් බඩු තියෙන්න ඕනේ මේ වද්දෝ අඬු කඩනවා හරි අඬු
පැහැදිලි කරන්න අමුඩ ගැන. හරි සර්. එහෙනම් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. තවත් පැහැදිලි කර කර ඉන්න දෙයක් නෑ. මම මධ්‍යමයනේ. මම පෙන්නන්නම් අමුඩ කියන්නේ මොකද්ද කියලා. මම පැය 24 ඇදගෙන ඉන්න කෙනේ. ඔන්න බලාගෙන ඉන්නකෝ. මේන්න බලාගෙන අමුඩේ. ඕන්න බලාගෙන. මේ මොකෝ මම මේ අමුඩට බය වෙලා. අමුඩට බය වෙලා නෙමෙයි සරුත් මං වගේ අද සිවිල් පිටනේ ඇවිල්ලා තියෙන්නේ. පන්තියේ අන්තිම පෙළ